සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. අද අපි යන්නේ දකුණු කොරියාවේ තියෙන ලස්සන festival එකකට. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්නකෝ මේ ලස්සන festival එක බලන්න එහෙනම්. මේ ඉන්නේ ඉතින් අපි දෙන්න වාහනේත් පාක් එකකට දාලා අපි දෙන්න යනකොට මම දැක්ක පොළොව යට තියෙනවා මන්දුම්රියක්. ඉතින් මමත් ඒක බලලා ඉවර වෙලා එන ගම ඇත්තටම කියන්න ඕනේ හරිම ලස්සනයි හරිම නීට් මාරම ක්වොලිටි එකට තියෙනවා. මම දවසක වීඩියෝ එකක් ගේන්නම්. අපි දෙන්න මන්දුම්රියත් බලලා ෆෙස්ටිවල් එක පැත්තට යන ගමන් ඉන්නේ. යනකොටම දැක්ක ඇත්තටම දැනටම සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා. මට ඇත්තටම පුදුම හිතෙන කියන්නේ දකුණු කොරියාව කියන්නේ වැඩ අධික රටක්. ඒ කියන්නේ සතිය දවස් 5 කියන්නේ වැඩ අධිකම රටක්. ඉතින් ඒ අතින් මේ වගේ ෆෙස්ටිවල් තියන්නේ මෙයාලගේ මානසික සුවය සහ මෙයාලගේ ෆැමිලි එක එකට එකතු වෙලා මේ වගේ දේවල් භුක්ති විඳින්න මේ වගේ දේවල් අත්දැකීම් ලබන්න තමයි අවුරුද්දක් පුරාවට මේ වගේ එක ෆෙස්ටිවල් කඩින් කඩ තියෙන්නේ. ඉතින් ඒක ගොඩාක් කුකුලක් වෙනවා මෙයාලගේ ෆැමිලි එකත් එක්ක මේ වගේ දේවල් කරන්න. ඇත්තටම ඒක ගොඩක් හොඳයි කියලා මට දැනුණා මේ රටේ ජීවත් වෙනකොට. ඉතින් මේ තියෙන්නේ සෝල් නගරේ හංගඟ. දැනට තියෙන ලොකුම විශාලම ගඟ තමයි මේක. ඉතින් ඔය අද ෆෙස්ටිවල් එක තියෙන්නෙත් මේ හංගඟේ සංවිධානය කරලා තියෙන්නේ බෝට් වල. ඉතින් ඒක හරිම විශේෂ අත්දැකීමක් වෙයි. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. දකුණු කොරියාවේ KTS කියන මන්දුම්රිය චුට්ටක් ප්‍රසිද්ධයි. දවසක මමත් වීඩියෝ එකක් අරගෙන ඉන්නම්කෝ. ඉතින් අපි අනතුරුතර දැක්කා දැනටමත් සෑහෙන පිරිසක ප්‍රමාණයක් ඇවිල්ලා ඉන්නවා. ඔයාලට පේනවා ඇති කැම්පේන් වගේ තියෙනවා. ඒ කියන්නේ පවුලයත් එක්ක එකතු වෙලා කෑම ගන්නවා. ඉතින් හරිම ඒක මාරම අත්දැකීමක් වෙන්න ඇති මේ තරමටම ඉන්නේ. ඉතින් ඊ අතරතුර අපි දැක්කා වීදි කඩ. ඒ කියන්නේ ස්ට්‍රීට් ෆුඩ් වගේ කඩ තිබ්බා. ඉතින් මමයි හස්බන්ඩ් නම් ඇත්තටම කිව්වොත් කෑවේ නැහැ ඒව කන්න. අපි නම් කොහොමත්ම කැමති නැහැනේ. ඉතින් ඒව දැක්කම මම නම් චොට්ටක් අපිරියත් හිතුණා. ඉතින් අපි කෑවම නැති තරම්. ඔන්න ඉතින් බලලා අවසානට ඒ වෙලාවත් ආවා. ඇත්තටම කිව්වොත් අපි ගියාට අපිට එතරම් ළඟට යන්න අපහසුතාවයක් තිබුණා. මොකද ඒ තරමටම සෙනග දැනටමත් ඇවිල්ලා හිටියා. ඉතින් ඇත්තම දකුණු කොරියාවේ තියෙන නීත්‍යානුකූල නීතිවලට අපිට පටහැනි වෙන්න ඕනේ. මොකද ඒතන ඉන්න විදියට අපිට කිසිම කෙනෙකුට කරදරයක් නොවන විදියට තමයි දකුණු කොරියාවේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් අපි පුළුවන් විදියට ඔයාලට ලස්සන මේ වීඩියෝ එක ගෙනාවා. මේ වීඩියෝ එක බලලා ඔයාලට ලස්සනයි නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරලා දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියට මේ වගේ මීටත් වැඩිය ලස්සන වීඩියෝ අරගෙන අපි දෙන්න අනිවාර්යෙන් එනවා ඔයාලා හමු වෙන්න. එහෙනම් ගිහින්